හායි වෙල්කම් ටු ලයිෆ් විත් චලා YouTube channel. ඔන්න ඉතින් මම කලින් වීඩියෝ එකේ පොරොන්දු වුණ විදිහටම ඒ සාරියෙන්ම ජෝතිය අඳින විදිහ තමයි මම අද ඔයාලට පෙන්වන්න යන්නේ. ඉතින් ඔයාලා භාවිතා කරන රෙදි වර්ගය මේකට පහසුවෙන් අඳින්න පුළුවන් රෙදි වර්ගයක් පාවිච්චි කරොත් හොඳයි. මොකද නර්තනයේ යෙදෙද්දී සැහැල්ලු භාවයක් තියෙන්න ඕනේ. බර රෙද්දක් මේකට ගත්තොත් ටිකක් ඉන ළඟින් පහත් වෙනවා. ඒ වගේ දේවල් වෙනවා. ඉතින් නර්තනයේ යෙදෙනකොට පාවිච්චි කරන නොයෙකුත් ආකාරයේ රෙදි වර්ග තියෙනවා. ඉතින් මේ රෙදි වර්ග වලින් ඔයාලා මේක පහසුවෙන් ඇඳ ගන්න. මම මෙතනදී අද ඒ සාරියම පාවිච්චි කරාට මේකේ බෝඩර් එක ටිකක් ඝනකම වැඩි. ඉතින් ඒ නිසා ගැටය ගහනකොට ටිකක් මහතට පේන්න පුළුවන්. ඒ ගැන වැඩි සලකන්න එපා. ඉතින් දැන් මම මේ කරේ ඉනවටෙන් සාරිය කියන්නේ මම පාවිච්චි කරන රෙද්ද ඉනවටෙන් දාලා ඊට පස්සේ එන කොටස් දෙක මෙන්න මේ විදිහට එක සමානෙට තියෙන්නට ඕනේ. ඒ කියන්නේ සාරියකේ සහ ඔයා පාවිච්චි කරන රෙද්ද ඉදිරියට ඇදලා බැලුවොත් ඒ කොටස් දෙකේ කොන් දෙක එක සමානට ඇවිල්ලා තියෙන්නට ඕනේ. එකක් කොටයි එකක් දිග ආකාරයෙන් තියෙන්නට බෑ. ඒ කොටස් දෙකම එක සමාන වෙන්නට ඕනේ. එතකොට තමයි අපට ලස්සනට මේ ජෝතිය අඳ ගන්න පුළුවන් වෙන්නේ. තනියෙන් අඳිනකොට ටිකක් අපහසුයි තමයි. ඒ වුණාට තනියෙන් වුණත් මේක අඳ ගන්න එච්චර අමාරු දෙයක් නෙමෙයි. හරිම ලේසි. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට පොටවල් දෙක අතෑරලා අපේ ඉන ළඟින් මෙන්න මේ විදිහට හරි මැද මෙන්න මේ විදිහට හරි මැදින් අපි ගැටයක් ගහ ගන්නවා. ඊටමත් හදට ගැටයක් ගහ ගන්නවා. මොකද මේ ජෝතිය අඳිනකොට අපි රෙදි පටි ඒ වගේ දේවල් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ගැටයෙන් තමයි මේක රඳා පවතින්නේ. ගැටය ඊටමත් සුවිශේෂී. ඒ නිසා ගැටේ ඊටමත් හදට ගහ ගන්න. මගේ මෙතන පාවිච්චි කරලා තියෙන රෙද්ද ටිකක් බෝඩර් එකක් තියෙන නිසා ඝනකමට පේනවා ගැටය. ඒ ගැන වැඩි සලකන්න එපා. ඔයාලා පාවිච්චි කරන රෙද්ද අනුව ලස්සනට මේක ඇඳ ගන්න පුළුවන්. ඉතින් මම අද මේක කියලා දෙනවා විතරයි. ඊට පස්සේ මේ විදිහට පොටවල් දෙකක් අපිට එනවනේ. ඉතින් මේ විදිහට අපි ඩාන්සින් කරද්දී අපි මෙන්ඩියට නැමිලා මෙන්න මේ විදිහට බලනකොට අර යටින් පේන පොට ඔන්න ඔය ආකාරයෙන් අරගෙන ඉස්සරහට ගන්නවා. හොඳට ඇදලා ඉස්සරහට ගන්න. එතකොට තමයි අපේ ඉනේ හැඩය නර්තනයේ යෙදෙද්දී හොඳට පේන්නේ. ඒ ආකාරයෙන් හොඳට පේනවා. ලස්සනට පිටුපසත් ඉස්සරහත් ඊටමත් අලංකාරව පේනවා. ඉතින් මෙන්න මේ ගත්ත කොටස අපි අර ගහගත්ත ගැටය යටින් ඔන්න විදිහට දාගෙන ඊට පස්සේ ඒක අපි මේක පේන්න දෙන්නත් බැහැනේ. ඒ නිසා අපි ඒක සංගව ගන්නවා. මෙන්න මේ විදිහට මේ කොටස අපි ඇතුලේ තියෙන පොටකට යටින් රඳව ගන්න එක තමයි කරන්නේ. මෙන්න මේ විදිහට. හරි. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ එක් පොටක් අරගෙන බොහෝ වෙලාවට වම් පැත්තේ කකුලේ තියෙන පොට තමයි අපි කකුල යටින් දාන්නේ. මේ විදිහට කකුල යටින් දාලා පිටිපස්සට ඒ පොට අර ගන්නවා අපි. ඉතින් එතකොට ඉස්සරහට එක පොටයි පිටිපස්සට එක පොටයි යන ආකාරයට තමයි කොටස් දෙක පෙන්වුම් කරන්නේ. මෙන්න මේ ආකාරයෙන් පිටිපස්සට එක පොටක් සහ ඉස්සරහට එක පොටක්. දැන් අපි මම කලිනුත් කිව්වා වගේ වම් කකුලෙන් තමයි මම අද මේ පිටිපස්සට දාන පොට දාගත්තේ. දැන් කරන්න යන්නේ අපි සාරියක් අඳිනකොට අපි රැල්ල නමා ගන්න විදිහක් තියෙනවනේ. ඉස්සරහා රැලි ටික නමන විදිහක් තියෙනවනේ. අන්නේ සික්සැක් ආකාරයට මෙන්න මේ විදිහට වියතක් නෙමෙයි වගේ ඇඟිලි දෙක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට සික්සැක් ආකාරයට රැලි ටික නමා ගන්නවා. මේ රැල්ල කැමති ප්‍රමාණයකට ගන්න පුළුවන්. හීනියට මහතට ඕන ආකාරයකින් රෙද්ද ප්‍රමාණයේ හැටියට ඔයාලට සකස් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඇඟිලි දෙක පාවිච්චි කරලා මම මේ රැලි ටික තනියම නමා ගන්නවා. ඉතින් මේක මම තනියම අඳින නිසා ඔයාලටත් ඩාන්සින් කරන කෙනෙක් නම් මේක ඉතාමත් පහසුවෙන් ඇඳ ගන්න පුළුවන්.
තව කෙනෙකුගේ උදව්වකින් තොරව හදිසි වෙලාවකදී මෙන්න මේ ආකාරයෙන් ඇඳ ගන්න. ඉතින් උදව්වට කවුරුත් ඉන්නවා නම් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අන්දර කෙනෙකුට උනත් මේක ලේසියෙන් පහසුවෙන් අන්දන විදිහ තමයි මම අද මේ කියලා දෙන්නේ. ඊට පස්සේ අපි හොඳට කෙලින් හිටගෙන කකුල ළඟට උස බලලා මේ විදිහට ඉස්සරහින් මෙන්න මේ පොට ගහ ගන්න ඕනේ. ඊට පස්සේ පිටිපස්ස පොට තියෙනවනේ ඒ පොටත් අපි කරන්නේ අර විදිහටම රැලි ටික නමා ගන්නවා. ඉතින් මේකේ බෝඩර් එක ඉස්සරහට පස්සට එන එක ගැන ඔයගොල්ලෝ වැඩි හිතන්න එපා. මෙන්න මේ ආකාරයෙන් ඒකත් ඒ විදිහටම රැලි ටික නමා ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් අද මම මේ පාවිච්චි කරලා තියෙන රෙද්දට අමතරව මේ මීට වඩා හොඳ රෙදි මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද මම මේක පෙන්වන්න ඕන නිසා තමයි මේ සාරියම තෝරගත්තේ. ඊට පස්සේ පිටිපස්සේ රැලි ටිකත් නමලා එතනදිත් රැලි ටික ඔක්කොම එකතු කරලා කටක් ගහ ගන්න ඕනේ. ඊට පස්සේ හරි මැදින් මෙන්න මේ විදිහට අපි ඒ පිටිපස්සේ පොටත් උස ගානට බලලා මෙන්න මේ ආකාරයෙන් පිටිපස්සෙන් රඳව ගන්නවා. ඉතින් ඉතාමත්ම ලේසි. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය තැනකට ටිකක් බුරුල් වගේ තියෙන තැනක් එහෙම ඔයාලට දැනෙනවා නම් කට්ටක් ගහ ගන්න පුළුවන්. ඒ වගේම රැලි ටිකටත් එහෙම යනවා නම් ඉස්සරහෙන් උනත් කට්ටක් ගහ ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ඉතින් මෙන්න මේ විදිහට තමයි ජෝති අඳින්නේ. ඔන්න ඉතින් මම නටලත් පෙන්නනවා. ටිකක් විතර ඉතින් ඒ වගේ දේවලුත් පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි ඉතින් අද මම ජෝති අඳින විදිහ කියලා දුන්නේ. මම හිතනවා ඔයාලට ඉතාමත් පහසුවෙන් මේක තේරෙන්න ඇති කියලා. ඉතින් ඒ විදිහට තමයි ඔන්න ජෝතිය අඳින්නේ. මේක කිසිම අර ගොඩාක් අමාරු දෙයක් නෙමෙයි. ඉතින් නාසින් කරන කෙනෙක්ට මේක තනියෙන් උනත් ලේසියෙන්ම ඇඳ ගන්නට පුළුවන්. මෙන්න මේ ආකාරයෙන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකටත් ඔයගොල්ලෝ කැමති වෙන්නේ නැති කියලා. ඉතින් මම මේ සාරි එකක් අඳින විදිහත් ඉදිරි වීඩියෝ එකකදී ඔයාලට ගේන්නම්. ඉතින් මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේ විදිහට හැඩට ජෝතිය අඳින්න ඔයාලා නර්තනයේ යෙදෙන හැට්ටය ඒ කියන්නේ ඒ පාවිච්චි කරන ඇඳුමට තියෙන හැට්ටය හෝල් ඒ වගේ දෙයක් උඩට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.